හායි කොහොමද ඔයාලට? යමුද අපිත් එක්ක නුවරඑළියේ? හැබැයි අද ෆැමිලි ට්‍රිප් එකක් නම් නෙමෙයි. ස්ටාෆ් ට්‍රිප් එකක් තමයි යන්නේ. මේ වෙනකොට පාන්දර 2ට විතර වෙලා ඉතින් බෑග් ටිකත් රෙඩි කරගෙන බබාවත් ලේස්ති කරගෙන දැන් ඉතින් ගෙදරින් පිටත් වෙන්න තමයි තියෙන්නේ. දවස් 2ක ට්‍රිප් එකක් තමයි අපි යන්නේ. හස්බන්ඩ්ගේ ඔෆිස් එකෙන් යන ඇනුවල් ට්‍රිප් එක. මෙන්න මේකේ තමයි ඉතින් ට්‍රිප් එක යන්න ඉන්නේ. බස් එකට නැග්ග ගමන් නිදාගනී කියලා හිතුවට අපේ බබා පැය 2ක් විතර යනකන් ඉතින් අතට වෙලා හිටියා. මේ අපේ බබාගේ දෙවෙනි ස්ටාෆ් ට්‍රිප් එක. ගිය අවුරුද්ද යනකොට බබාට අවුරුද්දක් වුණා විතරයි. ඉතින් ඒ අවුරුද්දේ නම් චුට්ටක් විතර ඉතින් අමාරු වුණා මෙයාව බලාගන්න. ඉතින් මේ අවුරුද්දෙත් පොඩ්ඩක් හිතේ සැකේ තියාගෙන තමයි ගමන පිටත් වුනේ. බලමුකෝ අපේ බබා කොහොම හිටියද කියලා අපේ ට්‍රිප් එකේ. අන්න අපි දැන් පිටත් වුණා. එකමාරත් එකක් විතර අතේ ඉඳලා දන්නම නැතුව මටයි බබාටයි දෙන්නටම නිින්ද ගිහිල්ලා. ඇහැරෙනකොට ඉතින් එළියත් වැටිලා. අපි මේ යන්නේ මාතර හයිවේ එකෙන් ඇල්ලවැල්ල වාය පාරෙන් නුවරඑළියට. මගේ මේ ෆස්ට් ටයිම් මේ පාරෙන් යන. ඒ යන පාරත් හරිම ලස්සනයි, මාරම ලස්සනයි. බබා නම් තාමත් හොඳටම නිදි. බබත් එක්ක කොයි හරි යනවා නම් කොට්ටේ ගෙනියන්න මං අමතක කරන්නේ නැහැ. මට ඒක ලොකු පහසුවක් යන තැන කොට්ටේ ගෙනියන එක. ඔන්න අපි උදේට කන්න නතර කළේ මෙතන. ඉතින් උදේටත් කාලා එතන චුට්ටක් වෙලා ඉඳලා ආයි අපි යන්න පිටත් වුණා. අපේ බබාට ඔන්න යාළුවෝ සෙට් එකකුත් සෙට් වුණා. මං කන්නොත් කිව්වනේ මම මේ පාරෙන් යන පළවෙනි වතාවනේ. ඉතින් අතට මාරම ලස්සනයි පරිසරය. නුවරඑළියට යනකොට කොහොමත් ඉතින් හරිම ලස්සනයිනේ. ඇස් ගන්නවත් හිතෙන්නේ නැති තරම් ලස්සන පරිසරයක්නේ අපිට යන්න තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ කරනකොට බබා ළඟ ඉන්නවා. එයා ඉතින් ෆෝන් එකෙන් අදිනවා. කොහොම හරි ඉතින් ඒ කලබල ඇස්සෙත් වීඩියෝ කරගන්න තමයි මම try කරන්නේ. මෙතන නම් ඉතින් ගොඩක් අය දන්නවනේ. අපි මේ රාවණෑල්ල බලන තමයි නතර කරේ. රාවණෑල්ලත් බලලා ආයෙ ගමන යන්න අපි පිටත් වුණා. ඔන්න අපි නුවරඑළියට ආවා. නුවරඑළියෙන් තමයි නුවරඑළිය ටවුන් එකේ තියෙන රෙස්ටෝරන්ට් එකකින් තමයි අපි දවල්ට කෑවේ. ඉතින් ලන්ච් එකත් අරගෙන අපි ආයෙ පිටත් වුණේ හොටෙල් එකට. අනේ අපේ චූටි හාපැටියා. මං හිතුවටත් වඩා හොඳට අපේ බබා හරිම හොඳ බබෙක් වගේ හිටියා. අපි නතර වෙලා හිටියේ හයි ගාඩන් හොටෙල් නුවරඑළිය. එන්නකො මාත් එක්ක රූම් ටුවර් එකක් යන්න.
එක අයින් කරාම තමයි රූම් එකේ හරිම ලස්සන ආවේ කියලා මට හිතුණා. ට්‍රිප් එකක් ආවහම මම ආසම දේ මේක තමයි. හොටෙල් එකට ආවට පස්සේ වොෂ් එකක් දාලා චේන්ජ් කරගෙන ටී එකක් හදාගෙන නිදහසේ බොන එක මට මාරම සතුටක්, මාරම සැනසෙල්ලක්. නුවරඑළියනේ ඉතින් ටී එක හදාගෙන ගොඩක් වෙලා ඉන්න බෑ, ඉක්මනට නිවෙනවා. ඒක නිසා ඉතින් මම ටට්ටක් ගාලා ටී එක බිව්වා. ඒ දවස්වල නුවරඑළිය ගොඩාක්ම සීතල නැහැ. සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් තරමක සීතලක් තමයි තිබ්බේ. හැබැයි හැම වෙලේම පොද ගහනවා වගේ වහිනවා. ලොකුවට නෙමෙයි, සාමාන්‍යයෙන් හුලකක් එක්ක යන ටිකක් වැඩියෙන් පොද වැටෙන වැස්සක් වගේ තමයි ඒ දවස්වල තිබ්බේ. මම බබාට කෑම වලට දෙන්න සීරියල් පැකට් එකක් ගෙනිච්චා. මම නිතර සීරියල් දෙන්නේ නැහැ. නමුත් මේ වගේ ගමනක් යනකොට මම එහෙම පැකට් එකක් ගෙනියනවා. මොකද ගමන් යනකොට කෑම ගැන ලොකුවට වද කරන්න බැහැනේ බබාලට. අනික ගමනක් ගියාම ආසාවෙන් ගන්න එකම කෑමත් අපේ බබා මේ සීරියල් එක විතරයි. ඉතින් එයාවත් වොෂ් එකක් දාලා චේන්ජ් කරාට පස්සේ හවස ඩිනර් එකට යන්න කලින් මම එයාට සීරියල් ටිකක් හදලා දුන්නා. ඔන්න අපි ඩිනර් එකත් ගත්තා. ඔන්න ඊට පස්සේ තමයි එදා දවස් ට්‍රිප් එකේ හොඳම පාර්ට් එක ආවේ. ඔන්න බලන්න අපේ බබා කොහොමද එදා එන්ජොයි කළේ කියලා. ඔන්න බලන්නක අපේ බබා කොච්චර එන්ජොයි කළාද කියනවා නම් මේ රෑ 11 මාරත් විතර වෙලා නුවරඑළියේ අයිස්ක්‍රීම් එකක් කකා හොඳට ඩාන්ස් කළා. මේ වෙනකොට නම් රෑ 12ටත් කිට්ටුයි. බබාට නම් නිදා ගන්න අදහසක් ඇත්තෙම නැහැ. ඉතින් මම බබාත් එක්ක චුට්ටක් හෝටලේ ඇවිදින්න ගියා. කොහොමද කියලා බලන්න. ඉන්න අම්මා එනවා. කොහොම හරි එදා නිදා ගන්නකොට 12ත් පහ වුණා අපි. මේ තියෙනට පහවෙන්දා තාත්තයි බබායි නිදි තාම මට 6 විතර හැරුණා. ඉතින් මම චුට්ටක් කර්ටන් එක අයින් කරලා බැලුවා කොහොමද කියලා. හරිම ලස්සනයි. ඉතින් නුවරඑළිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නුවරඑළිය ඉතින් ඇත්තටම මම මාස ප්ලේස් එකක් තමයි කොයි හරි යනව නම් නුවරඑළිය. කොච්චර ගියත් මට නම් එපා වෙන්නේ නැහැ. ඒ තරම් මං ආසයි නුවරඑළිය යන්න. ඉතින් මං උදේම ඔන්න ටී එකක් හදාගත්ත. ටක් ගාලා හදාගත්ත ගමන් මත් බිව්වා. ඊට පස්සේ අපි ටක් ගාලා ලේස්ති වෙලා බ්‍රෙක්ෆාස්ට් එකට ගියා. තව හොටෙල් එකේ තියෙනවා ඉන්ඩෝර් ස්විමින් pool එකක්. බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි චුට්ටක් හොටෙල් එකෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා ෆොටෝස් ටිකක් අරගෙන වටපිටාව චුට්ටක් බලලා පිටත් වෙන්න තමයි හැදුවේ.
එතනින් පස්සේ අපි ගියේ ග්‍රෙගරි පාක් එකට. ලොකු සීතලක් නැති වුණාට හැම වෙලේම ඉතින් තදට අර පොද වැස්ස වැටෙනවා වගේ වැටෙනවා. ඒත් එකම හුළඟක් තිබ්බා එදා. මේ වෙනකොට අපේ බබාට හොඳටම නිදිමතයි. හිටගෙන උනන් නිින්ද යන තරමේ නිදිමතක් තමයි තිබ්බේ. දොමතයි දැක්කනේ හිටගෙනම නිදි. අපි ට්‍රිප් එක ගියේ ජුනි මාසේ මුල් සතියේ. ඉතින් ඒ වෙනකොට නුවරඑළියේ ගියපු හැමතැනම හොඳටම මල් පිපිලා තිබ්බා. එම ලස්සනයි. ඒ බැලු අත මල් තමයි තිබ්බේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් අපි සබා ධර්මයට ආදරය කරන්න ඕනේ. කොහේ ගියත් අපි සබා ධර්මය විනාශ කරන්න නැතුව අපේ පාසටහන් පමණක් ඉදිරි කරලා එන්න අපි බලා ගන්න ඕනේ. එහෙම වුණාම සබා ධර්මයෙන් නිතින්ම අපිව ආරක්ෂා කරනවා. ඉතින් මේ ට්‍රිප් එකේදීවත් අපි කිසිම ගමනක් ගියමවත් අපේ අතින් කිසිම විදිහකට වලිතින් කොලයක්වත් පරිසරයට එකතු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බබාලා හිටියත් නැත්ත් අනිවාර්යයෙන්ම වැඩිපුර බෑග් එකක් ළඟ තියාගන්න. අපිට එකතු වෙන කුණු ටොෆි කොලේ වුණත් එකතු කරලා ඒක නිසි විදියට බැහැර කරන්න. ඒකට අනිවාර්යයෙන්ම වග බලා ගන්න කියලා ඉතින් හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. ඔන්න දැන් අපේ බබාට ඉතින් හොඳටම නිින්ද ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අද දවසේ හොඳම පාට් එක ආවේ ග්‍රෙගරි ලේක් එකේ බෝට් රයිඩ් එක යන්න. ඉතින් බබා හොඳටම නිදි. ඇහැරවන්න ගොඩාක් try කළා. ඉතින් ඇහැරුනේ නෑ. යාටත් මහන්සි ඇති ඊයරත් ගොඩාක් රැ වුණානේ නිදා ගන්න. කොච්චර ඉතින් try කළත් ඇහැරුනේ නෑ. ඉතින් චුටක් දුක්ඛයි යාට ඒ එක්ස්පීරියන්ස් එක යාට ඇහැරිලා ඉදි කර ගන්න වුණේ නැහැනේ ඉතින්. ග්‍රෙගරි පාක් එකෙන් පස්සේ අපි ගියේ හග්ගල ගාඩන් එකට. අපේ බබා තාමත් නිදි පේනවනේ. ඔන්න දැන් තමයි පැය ගානකට පස්සේ බබා හැරුණේ.
චූටි බබාලා ඉන්න අම්මලා නම් දන්නවනේ. ඉතින් බබාලත් එක්ක ගමනක් යනකොට ගෙනියන ඇඳුම් වලින් හැම එකකින්ම ඉතින් වැඩිපුර කීපයක් ගෙනියන්න ඕනනේ. විශේෂයෙන් අයිස් කැප් නම් මම 4-5ක් විතර ගෙනිච්චා. මේ වෙනකොට බබා ඔය දාන්නේ 3 වෙනි අයිස් කැප් එක. මොකද ඉතින් එයා සමහරක් වෙලාවට ගලවලා විසි කරන, සමහරක් වෙලාවට නිකම්ම බිම වැටෙනවා. ග්‍රෙගරි පාක් එකේ නම් ඇත්තට මටමයි තිබ්බේ වැස්ස අර හිටිකඩ වැස්සත් එක්ක. ඉතින් දෙකක්ම අයින් කරන්න ඕනා. බබා නිදාගෙන හිටියේ නැත්නම් ඊට වඩා අයිස් කැප් පාවිච්චි කරන්න වෙනවා කියලා මට හිතෙනවා. මෙතනින් පස්සේ අපි ගෙදර එන්න තමයි පිටත් උනේ. ඉතින් එදා දවස් දෙක හරිම සතුටින් ගෙවුණා. අපේ බබාට අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් අපේ ජීවිතේට එකතු වුණා. බබා හරි ෂෝක් එකකට හිටියා. ඉතින් අපි හැමෝම සතුටින් ඒ ගමනට සහභාගී වුණා. මෙච්චර වෙලා මේ වීඩියෝ එක බලපු ඔයාලටත් බොහොම ස්තුතියි. අපි ආයෙ හැම වෙනකම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.